කැටේමා එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝම ගොඩක් ආදරෙන් පිළිගන්නවා. අද මම ඔයාට අරගෙන ඇවිල්ලා තියෙන්නේ මෙන්න මේ ගොඩක් බලගත්ු හාස්කම් තියෙන වාලම්පුරිය. මේ වාලම්පුරියේ එක හාස්කමක් බලලම අද වැඩේ පටන් ගමු. දැන් මම මේ වාලම්පුරිය සහල් වලින් වහනවා. මෙහෙම වැහුවට පස්සේ මේ වාලම්පුරියේ තියෙන බලයෙන් මේ සහල් ටික තල්ලු කරගෙන ඉබේම ආපහු මේ වාලම්පුරිය සහලින් උඩට මතුවෙනවා. ඉතින් මේ ක්‍රියාවලිය වෙන්නේ කොහොමද කියලා බලන ගමන් තව දෙයක් ඔයාට මතක් කරන්න ඕනි. මේ වීඩියෝ එක විනාඩි 10කටත් වඩා අඩු කාලයක් තියෙන. ඉතින් ස්කිප් නොකර බලන්න. මොකද මේ වීඩියෝ එක ස්කිප් කළොත් එහෙම ඔයාට ගොඩක් වටින කියන තැන් මග ඇරෙන්න පුළුවන්. ඉතින් ඒ දේත් මතක් කරනවා. ඒ වගේම තමයි කැටේමා channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ විදිහේ වෙනස් අලුත් දේවල් ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් අපි වාලම්පුරිය ගැන පොඩ්ඩක් කතා කරමු එහෙනම්. ගොඩක් ආගමික කොටස් අතර ඒ වගේම ජන කොටස් අතර මේ වාලම්පුරිය ජනප්‍රිය වටිනා කියන වස්තුවක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඒ විදිහට මේක වටිනා කියන වස්තුවක් බවට පත් වෙලා තියෙන මේ වාලම්පුරිය සංකේ තියෙන දුර්ලභ බව සාමාන්‍ය මුහුදු බෙල්ලෙක්ගේ වේවා ගොඩබිම බෙල්ලෙක්ගේ වේවා සංකේ කැරකිලා තියෙන්නේ වාමාවර්තව. ඒ වුණාට මේ වාලම්පුරිය සංකේ කැරකිලා තියෙන්නේ දක්ෂිනාවර්තව. ඒක තමයි මේකේ විශේෂත්වය. ඉතින් ඒ පිහිටීම ගොඩක් දුර්ලභයි. සාමාන්‍යයෙන් බෙල්ලෙක්ගේ ජානමය විකෘතිතාවයක් විදිහටත් මේ පිහිටීම සලකන්න පුළුවන්. ඉතින් ඒ විදිහට කියනවට සමහරු කැමතිත් නැහැ. ඒ නිසාම ඔයාට මතක් කරන්න ඕනේ මේ වීඩියෝ එකෙන් මම ඔයාට කියන්න උත්සාහ කරන්නේ වෙනස්ම විදිහේ කතාවක්. ඒ ඇරෙන්න කිසිම ආගමික හෝ ජන කොට්ටාසයකට පහරක් එල්ල කරන්නවත් කිසිම මතවාදයකට පහරක් එල්ල කරන්නවත් මම බලාපොරොත්තු වෙන්නේ නැහැ මේ වීඩියෝ එකෙන්. ඒකත් විශේෂයෙන්ම මතක් කරනවා ඔයාට. කතාවෙන් කතාව වාලම්පුරිය දැන් මේ සහල් ගොඩෙන් උඩට එන්න පටන් අරන් තියෙන්නේ. ඔයාට දැන් පේනවා මේ සහල් ගොඩේ සහල් ඇට වටේට වැටෙනවා. එහෙම වැටෙන්නේ ඇතුලෙන් වාලම්පුරිය උඩට එනකොට සහල් ගොඩ තල්ලු වෙනවා. ඉතින් ඒ ඉඩ හදාගෙන එනකොට තමයි මේ විදිහට සහල් දෙපැත්තට යන්නේ. ඔයාට ලස්සනට බලා ගන්න පුළුවන් මේ සහල් ටික වටේට හිමිහිට වැටෙන විදිහ. අපි බලාගෙන ඉමු කොහොමද මේ වාලම්පුරිය උඩට එන්නේ කියලා දැන්. මේ වීඩියෝ එක රියල් ටයිම්මයි ඔයාට මම පෙන්නන්නේ. මේ වීඩියෝ එක ස්පීඩ් කරලවත් නැතුව ස්ලෝ මෝෂන් කරලවත් නෑ. මේක රියල් ටයිම්මයි පෙන්නන්නේ. ඒ වගේම මැදින් කඩලා නෑ. රියල් ටයිම්ම තමයි මේ වීඩියෝ එක ඔයාට පෙන්නන්නේ. ඉතින් එතකොට ඔයාට සැකයක් නැතුව බලා ගන්න පුළුවන් කොහොමද මේ වාලම්පුරිය සහලින් උඩට එන්නේ කියලා. වාලම්පුරියේ පොඩි කොටසක් දැන් උඩට මතුවලා තියෙන්නේ. ඉතින් මේ සහල් ගොඩ යට ඉඳලමයි මේ වාලම්පුරිය උඩට ආවේ. ඉතින් වාලම්පුරිය උඩට එන්න වාලම්පුරිය වේගෙත් වැඩි වෙනවා. ඒකට හේතුව තමයි සහල් ගොඩේ තියෙන බර එන්න අඩු වෙනවා වාලම්පුරිය උඩට එද්දි. ඉතින් ඒ නිසා මේ වාලම්පුරිය තව ටික ටික වේගෙ වැඩි වෙලා උඩට එනවා. ඔයාට බලා ගන්න පුළුවන් ඉක්මනට මේ වාලම්පුරිය උඩට එන විදිහ. සම්පූර්ණයෙන්ම සහල් ගොඩට යට වෙලා තිබිච්ච වාලම්පුරිය උඩට ආපු විදිහ ඔයාලට දැන් බලා ගන්න පුළුවන් වුණා. ඇත්තටම හාස්කමක් වගේ එක. ඉතින් මේ හාස්කම් ගැන වාලම්පුරිය ගැන වීඩියෝ එකක් මට කරන්න හිතුණ හේතු කීපයක් තියෙනවා. එකක් තමයි මම පහුගිය දිනක ප්‍රවෘත්ති වලට දැක්ක මේ වාලම්පුරි ජාවාරම් ගැන තොරතුරු වගේක්. ඒ වගේම තමයි මම සෝෂල් මීඩියා වල දැක්ක මේ වාලම්පුරි ජාවාරම් කරන මිනිස්සුන්ගේ මැජික් වැඩ වගේක්. ඉතින් අන්නේ හේතු කාරණා නිසා තමයි මට මේ වීඩියෝ එක කරන්න හිතුනේ. අද මම කරන්න යන මේ වාලම්පුරිය හදන වැඩේට මුහුදු බෙල්ලෙක් හොයාගන්න බැරි වුණා මට. ඒක නිසා අද මේ වැඩේට සම්පත්දායකත්වය ගන්න අපේ ගෙවත්තේ තිබුණ ගොළුබිලි කටුවකින්. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි. වාලම්පුරියක් හදනවා කිව්වහම මේ සංකයේ කැරකුණ පැත්ත වෙනස් කරන්න නෙවෙයි යන්නේ. මේ සංකයෙන් ගොඩක් අය පෙන්නන ගොඩක් අය කියන මැජික් එක කොහොමද කරන්න කියලා දෙන්න තමයි මම අද මේ වීඩියෝ එක ගෙනාවේ. ඒ වගේම තමයි මේ මැජික් එක කරන මේ සහලින් මතුවෙන මැජික් එක කරන ක්‍රම තව ගොඩක් තියෙනවා. ඒ ක්‍රමවලින් එක ක්‍රමයක් තමයි අද මම ඔයාට කියලා දෙන්නේ. මේ වැඩේට සුමට පුෂ්ටයක් තියෙන ඒ වගේම මේ හැඩය තියෙන ඕනිම ගොළුබෙලි කටුවක් බෙලි කටුවක් භාවිතා කරන්න පුළුවන්. ඉතින් ඊළඟට මම අරගෙන තියෙනවා මෙන්න මේ බට කෑල්ල. ඉතින් ටිකක් පොටට කපාගත්ත බට කෑල්ලක් මේක. මේ බට කෑල්ලේ ඇතුලේ ඔයාට බලා ගන්න පුළුවන් කාඩ්බෝඩ් කෑලි දෙකක් අලවලා තියෙනවා. ඉතින් ඒ අලවලා තියෙන්නේ ඇයිද කියලා මේක හදාගෙන යද්දි ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඊළඟට මම අරගෙන තියෙන මෙන්න මේ වෝල්ට් 3ක බැටරි කෑල්ල. ඔයාට මේ වගේ ඕනිම බැටරි කෑල්ලක් මේකට භාවිතා කරන්න පුළුවන්. දැන් මම අරගෙන තියෙන්නේ මේ අපි හදන්න යන වාලම්පුරියේ විශේෂම කොටස. මේක පොඩි DC මෝටර් එකක්. ඔයාට බලා ගන්න පුළුවන් මේ මෝටර් එකට පොඩි ස්විච් එකක් හයි කරගෙන තියෙනවා. ඒ වගේම පොඩි සිහින් වයරයක් හයි කරලා තියෙනවා මේකට විදුලිය සපයන්න.
ඉතින් ඒ වගේම තමයි මේකේ ඇක්සල් එකට ඔයාලට බලා ගන්න පුළුවන් යකඩ නට් එකක් ග්ලූ ගන් වලින් අලවගෙන තියෙනවා. ඉතින් මේ නට් එක අලවගෙන තියෙන්නේ අන්බැලන්ස් වෙන්නේ. ඒ කියන්නේ මේ නට් එකේ හරි මැද නෙවෙයි මේ මෝටර් එකේ ඇක්සල් එකට හයි වෙලා තියෙන්නේ. නට් එකේ එක පැත්තක අයිනක් තමයි මේ ඇක්සල් එකට හයි වෙලා තියෙන්නේ. ඉතින් අන්බැලන්ස් වෙන්න තමයි මේක හයි කරගෙන තියෙන්නේ. දැන් මම මේ මෝටර් එක මම කලින් පෙන්නපු බට කෑල්ලට හයි කරගන්නවා. ඉතින් මේ බට කෑල්ල ඇතුළට මේ විදිහට මෝටර් එක දාගන්න පුළුවන්. ඉතින් මේ මෝටර් එක තද වෙලා හිටින්න තමයි මේ බට කෑල්ලේ ඇතුලේ තව කාඩ්බෝඩ් කෑලි දෙකක් අලවගෙන තියෙන්නේ. මේ විදිහට බට කෑල්ල ඇතුළට මෝටර් එක දැම්මට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ මෝටර් එකේ ඇක්සල් එකේ තියෙන නට් එක මේ බටේ වදින්නේ නැති වෙන්න කැරකෙන්න තියෙන්න ඕනි. ඊළඟට මම දැන් හදාගත්ත කොටස මේ ගොළුබෙලි කටුව ඇතුළට දාගන්නවා. ඉතින් ලොකු දෙයක් කරන්න නැහැ. මේ විදිහට ගොළුබෙලි කටුවේ සිදුර ඇතුළට මෙන්න මෙහෙම දාගන්න විතරයි තියෙන්නේ මේ කොටස. ඒ වගේම තව දෙයක් මතක් කරන්න ඕනි. මේ මෝටර් එකෙන් පිටට වයර් එකක් අරගෙන පිටින් තමයි මම මේකට විදුලිය සපයන්නේ. එහෙම නැතුව පොඩි බැටරි එකක් හොයාගන්න පුළුවන් නම් මෙන්න මේ විදිහේ මේ කටුව ඇතුළටම බැටරිය දාලා තවත් ලස්සනට මේ වැඩේ කරන්න පුළුවන්. ඉතින් ඒ දේත් මතක් කරනවා. ඔයාගේ නිර්මාණශීලීත්වය අනුව මේ වැඩේ ඔයාට කරන්න පුළුවන්. ඉතින් මම මේක හදද්දි මේ පොඩි බැටරි කෑල්ල භාවිතා කළේ නැත්තේ මේක ටිකක් පරණ එකක් නිසා. ඉතින් මේකටම කියලා වෙනම බැටරි කෑල්ලක් ගන්න අවශ්‍ය නැහැ කියලා හිතුණා මට. ඒක නිසා මම මේකට භාවිතා කරන්නේ මෙන්න මේ ටිකක් ලොකු බැටරිය. ඔන්න දැන් අපේ වාලම්පුරිය සම්පූර්ණයෙන්ම හදාගෙන අවසන්. ඉතින් මේක සහල් වලින් වහන්න කලින් මේක වැඩ කරනවද කියලා පරීක්ෂා කරලා බලමු. ඉතින් ඉස්සෙල්ලාම මෙන්න මේ විදිහට විදුලිය සැපෙව්වට පස්සේ ඔයාට බලා ගන්න පුළුවන් මේ වාලම්පුරිය වයිබ්‍රේට් වෙවි එහෙ මෙහෙ යන්න පටන් ගන්නවා. ඉතින් මේ විදිහට වයිබ්‍රේට් වෙන්න හේතුව තමයි අපි වාලම්පුරිය ඇතුළට දාපු මෝටර් එකේ හයි කරලා තියෙන අන්බැලන්ස් යකඩ නට් එක. ඉතින් ඒ නට් එක කැරගෙනකොට තමයි මේ විදිහට මේ බෙලි කටුව වයිබ්‍රේට් වෙන්නේ. මේ ගොළුබෙලි කටුව ඇතුළට දාපු මෝටර් එක ආපහු ගලවලා පෙන්නන්නම් ඔයාට කොහොමද මේ කොටස වයිබ්‍රේට් වෙන්නේ කියලා. ඉතින් මේක හොඳට ඇඟිලි වලට දැනෙනවා වයිබ්‍රේෂන් එක. ඉතින් මේකට අපිට භාවිතා කරන්න පුළුවන් මේ ගොළුබෙලි කටුව විතරක් නෙවෙයි ටිකක් වරින් යුක්ත මුහුදු බෙලි කටුවක් වුණත් මේකට භාවිතා කරන්න පුළුවන්. මේක හොඳට වයිබ්‍රේට් වෙනවා මේ මෝටර් එක දාලා අපි හදාගත්ත කොටස. අපි දැන් මේක සහල් භාවිතා කරලා සහල් ඇතුළට දාලා මේ වාලම්පුරිය උඩට එනවද කියලා බලමු. ඔයාට දැන් බලා ගන්න පුළුවන් මම මෙතනට සහල් ටිකක් අරගෙන තියෙනවා. ඉතින් මේ සහල් ටික ඇතුළට මේ වාලම්පුරිය දාගමු දැන්. අපි හදාගෙන තියෙන මේ වාලම්පුරියේ වයර් එකක් තියෙනවා පිටට මේ වාලම්පුරියට විදුලිය සපයන්න. ඉතින් මේ වාලම්පුරි හාස්කම කරද්දි මේ වයර් එක පිටට පේන්නේ නැති වෙන්න වග බලා ගන්න ඕනේ. එතකොට තමයි මේ වාලම්පුරි හාස්කමේ තාත්වික බව රැකෙන්නේ. ඉතින් ඒ දේත් මතක් කරනවා මම මෙන්න මේ විදිහට සහල් ඇතුලෙන් මේ වයර් එක ගන්නවා පිටට. ඉතින් මම මේක හදද්දි මුලින් මතක් කළා වගේ මේ වාලම්පුරිය ඇතුළටම බැටරි එකක් දාන්න පුළුවන් නම් අපිට මේ වයර් ප්‍රශ්නෙන්නෙත් නැහැ. මේ වීඩියෝ එකෙන් විශේෂයෙන්ම මම බලාපොරොත්තු වෙන දේ තමයි මේ විදිහේ විද්‍යා හාස්කම් පෙන්නලා වංචාවල් සිදු කරන මුදල් ගනුදෙනු කරන මිනිස්සුන්ගෙන් ඔයාව බේර ගන්න එක. ඉතින් මේ විදිහේ මැජික් එකක් හාස්කමක් දැකපු තැනම විශ්වාස කරන්න යන්න එපා. ඔයාගේ නුවණින් විමසලා බලන්න කොහොමද මේක වෙන්නේ කියලා. ඉතින් ඒ වගේ තැන්වල නොරැවටි ඉන්න උත්සාහ කරන්න. ඒ වගේම තමයි තව දෙයක් මතක් කරන්න ඕනේ මම මේක කියලා දුන්නා කියලා මේ ක්‍රමයේ භාවිතා කරලා ඔයත් වංචාකාරී වැඩ කරන්න පෙළඹෙන්න එපා. ඔයාගේ යාළුවෝ අතර විනෝදයට මේ වගේ දෙයක් කළාට වංචාකාරී දේවල් කරන්න ඔයා පෙළඹෙන්න එපා. මේක බලලා ඒකත් ඔයාගෙන් ඉල්ලනවා. මම දැන් වාලම්පුරිය සහල් වලින් වහගෙන වාලම්පුරියට විදුලිය සපයලා තියෙන්නේ. ඔයාට දැන් බලා ගන්න පුළුවන් හිමිහිට වාලම්පුරිය උඩට එන විදිය. ඉතින් මේ විදිහට වාලම්පුරිය උඩට තල්ලු වෙද්දී මේ සහල් ගොඩේ සහල්ලට හිමිහිට දෙපැත්තට විසිරෙනවා. ඔයාට හොඳට බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි වාලම්පුරිය සහලෙන් උඩට මතුවෙන්නේ. ඉතින් මේ ගොළුබෙල්ලෙක්ගෙන් වාලම්පුරියක් හදන වීඩියෝ එකේ අවසානයේට තමයි ඔයා ළඟා වෙලා තියෙන්නේ. මේ වීඩියෝ එක හොඳයි නම් ලයික් එකක් දාන්න, කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම තමයි කැටේමා channel එක subscribe කරලා තියාගන්න. එතකොට මේ විදිහේ වෙනස් වීඩියෝ එකක් දාපු ගමන් ඔයාට බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි තවත් විශේෂ දෙයක් තියෙනවා ඔයාට මතක් කරන්න. කැටේමා Facebook page එකේ ඔයාගේ messages වලට සමහර විට මගේ කාර්යබහුල බවත් එක්ක reply කරන්න බැරි වෙන්න පුළුවන්. ඉතින් ඔයා එවන messages පැහැදිලිව අදාළ කරුණ කෙටියෙන් එවන්න. එතකොට මට
ඒක කියවලා ඔයාට උත්තරයක් දෙන්න ගොඩක් පහසුයි. ඒ වගේම ළඟදිම Facebook group එකක් හදනවා මම. ඉතින් අපිට අදහස් සුවමාරු කරගන්න ගොඩක් පහසුයි group එකක් හැදුවොත් එහෙම. ඉතින් ඒ දේත් මතක් කරනවා මම group එක හදපු ගමන් ඔයාට මතක් කරන්නම්. ඒ වගේම මේ වීඩියෝ එකේ description එකටත් ඒ ගැන අප්ඩේට් එකක් දාන්නම්. ඉතින් මේ කරුණු කාරණා මතක් කරන ගමන් අදට මේ වීඩියෝ එකෙන් සමුගෙන යන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. එහෙනම් මේ විදිහේ වෙනස් විදිහේ අලුත් වැඩකුත් එක්ක ආයෙත් හමු වෙන බලාපොරොත්තු වෙන්න. අදට සමුගෙන යනවා. ඔයාලා හැමෝටම ජය වේවා.